ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ හරියටම හදවත වගේ තැනක් ගැන. අපේ එදිනෙදා ජීවිතයේදී ඇතිවෙන ගොඩක් ගැටලු විසඳා ගන්න අපි යොමු වෙන ප්‍රධානම තැන. ඒ තමයි දිසා අධිකරණය. ජීවිතයේදී අපිට මුහුණ දෙන්න වෙන බරපතලම ප්‍රශ්න. සමහර වෙලාවට මේ වගේ දේවල් වලට විධිමත් තැනකින් විසඳුමක් හොයාගන්නම වෙනවා. නේද? හරි. ඉතින් මේ හැමදේටම විසඳුම් හොයන තැන තමයි දිසාධිකරණය. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු දිසාධිකරණය කියන්නේ ඇත්තටම මොකක්ද? එතනට ගෙනියන්න පුළුවන් ප්‍රශ්න මොන වගේ ඒවාද කියලා. එහෙනම් මුලින්ම අපි හරියටම තේරුම් ගමු දිසාධිකරණය කියන්නේ මොකක්ද? ඒක පිළිහිටලා තියෙන්නේ මොන වගේ අරමුණකින්ද කියන එක. සරලවම කිව්වොත් මෙහෙමයි. අපරාධ නඩු පැත්තකින් තිබ්බම පුද්ගලයන් අතර ඇතිවෙන අනිත් හැම ආරවුලක්ම අපි කියනවා සිවිල් නඩු කියලා. ඒව මුලින්ම යොමු වෙන්නේ මෙන්න මේ දිසා අධිකරණයට. ඒකයි මේක සිවිල් නීතිය මූලිකම අධිකරණය වෙන්නේ. ඇත්තට මේ අධිකරණයේ කාර්යභාරය ගොඩක් පුළුල්. හැබැයි ඒක ලේසියෙන් තේරුම් ගන්න අපි එතනදී විසඳන නඩු ප්‍රධාන අංශු දෙකකට බෙදලා බලමු. එක පැත්තකින් තියෙනවා දීපල, සල්ලි, ගිවිසුම් වගේ දේවල් ගැන ඇතිවෙන සිවිල් ආරවුල්. අනිත් පැත්තෙන් විවාහය, දික්කසාදය, දරුවන්ගේ අනාගතය වගේ හරිම පෞද්ගලික සංවේදී පෞල් කාරණා. ඇත්තටම මේ ප්‍රධාන කුළුණු දික තමයි දිසාධිකරණයේ කාර්යභාරය හරය වෙන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු සිවිල් ආරවුල් ගැන. මේ අතරිනුත් ශ්‍රී ලංකාවේ දිසාධිකරණවල බහුලවම දකින්න ලැබෙන නඩු වර්ගයක් තමයි ඉඩම් සහ දේපල සම්බන්ධ නඩු. හිතන්නකෝ පරම්පරාවෙන් ආපු ඉඩමක් තියෙනවා. ඒක සහෝදරියෝ අතර බෙදා ගන්න ඕන. ඒ කියන්නේ බෙදුම් නඩුවක්. එහෙමත් නැත්නම් ඉඩමක මායිම ගැන ප්‍රශ්නයක්. අල්ලපුවත් හරහා පාරක් ගන්න ඕන වෙලා, අනවසරින් ඉන්න කෙනෙක්ව ඉවත් කරන්න ඕන වෙලා, මේ වගේ දේපල සම්බන්ධ මූලිකම ගැටලු තමයි මෙතනදී විසඳෙන්නේ. දැන් දේපලවල අයිතිය තීරණය වෙන්නේ ඔප්පු වගේ නීතිමය ලියකියවිලි වලින්නේ. ඉතින් කෙනෙක් මැරුණට පස්සේ දේපල බෙදෙන හැටි ලියපු අන්තිම කැමැති පත්‍රයක් වළංගු කරගන්න එක, එහෙම නැත්නම් කවුරු හරි වංචාවකින් ලියාගත්ත ඔප්පුවක් අවලංගු කරගන්න එක, සමහර විට යම් කොන්දේසියක් මත දුන්න තෑගි ඔප්පුවක් අවලංගු කරගන්න එක, මේ වගේ දේවලුත් කෙලින් වෙන්නේ දිසාධිකරණයට. මේක නම් ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක්. හිතන්න කෙනෙක් අන්තිම කැමැති පත්‍රයක් ලියන්නේ නැතුව මිය ගියා කියලා. එතකොට ඒ දේපල බෙදා ගන්න අනිවාර්යයෙන්ම උසාවිය යන්නම ඕනද? හොඳයි. ඒකට උත්තරේ රදා පවතින්නේ අර දේපලවල වටිනාකම මත. මෙන්න ඒ තීරණාත්මක සීමාව. රුපියල් මිලියන 4ක්. ඒ කියන්නේ ලක්ෂ 40ක්. ඒ කියන්නේ මියගිය කෙනාගේ වත්කම්වල වටිනාකම මේ මිලියන 4ට වඩා අඩු නම් සමගි බෙදුම් ඔප්පුවකින් ඒක විසඳ ගන්න පුළුවන්. හැබැයි ඒ වටිනාකම මිලියන 4 පැනලා තිබ්බොත් අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ බූදල් නඩුවක් දාන්නම වෙනවා. දේපල විතරක් නෙවෙයි මුදල් සම්බන්ධ ආරවුල් විසඳන එක දිසා අධිකරණයේ ලොකු කාර්යයක්. කවුරු හරි ගත්ත න්‍යාක ආපහු අය කරගන්න ඕන නම්, වාහන අනතුරකින් වන්දි ඉල්ලන්න ඕන නම්, අත්සන් කරපු ගිවිසුමක් කඩ කරපු නිසා වුණු පාඩුවට වන්දි ඉල්ලන්න ඕන නම් මේ වගේ පුළුල් පරාසයක නඩු මෙතනදී විභාග වෙනවා. හරි. අපි දැන් යොමු වෙමු දිසාධිකරණයේ අනිත් ප්‍රධාන අංශයට. ඒ කියන්නේ අපේ ජීවිතවලට ගොඩක්ම සමීප, ගොඩක් සංවේදී කාරණා වෙන පෞල් නඩු ගැන කතා කරන්න. මේ යටතේ ප්‍රධාන වශයෙන්ම එන්නේ දික්කසාද නඩු. ඊට අමතරව නීත්‍යානුකූලව වෙන් වෙලා ජීවත් වෙන්න අවසර ඉල්ලන්න නඩු, විවාහයක් මුලීදන්ම අවලංගු කරගන්න දාන නඩු විතරක් නෙවෙයි, විවාහ වෙන්න පොරොන්දු වෙලා එක කඩකලා කියලා දාන නඩු පවා මේ හැමදේම තීරණය කරන්නේ දිසාධිකරණය. ඇත්තටම පෞලාරවුලකදී තියෙන සංවේදීම කාරණේ තමයි දරුවන්ගේ අනාගතය. ඉතින් දරුවන්ගේ භාරකාරත්වය කාටද හිමි වෙන්න ඕන? දරුවෙක්ව නීත්‍යානුකූලව හදාගන්න දරුකමට හදාගැනීමේ නඩු, ඒ වගේම දරුවෙකුගේ පියා කවුද කියලා තහවුරු කරන පීතෘත්ව නඩු, මේ වගේ අතිශය වැදගත් තීන්දුව ලබා දෙන්නෙත් මෙතනදී තමයි. හොඳයි. දිසාධිකරණයෙන් තීන්දුවක් දුන්නට පස්සේ ඒක ගොඩක් වැදගත්. හැබැයි ඒක හැමතිස්සෙම කතාවේ අවසානය වෙන්නේ නැහැ. කෙනෙක්ට මේ තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න බැරි නම් ඒකට අභියෝග කරන්න පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අභියාචනයක් ඉදිරිපත් කරන එක. ඒ කියන්නේ දිසාධිකරණයේ තීන්දුවකට එරෙහිව ඊළඟ අධිකරණ මට්ටමට, ඒ කියන්නේ සිවිල් අභියාචනා මහාධිකරණයට නඩුව ගෙනියන්න පුළුවන්. එහෙනම් දැන් පැහැදිලි අල්ලපු වත්තේ මායිමේ ඉඳලා පෞලක අනාගතය දක්වා අපේ ජීවිතවල ඇතිවෙන ගොඩක් සුලභ ඒ වගේම තීරණාත්මක ආරවුල් විසඳන මූලිකම තැන තමයි දිසා අධිකරණය. සිවිල් සමාජයේ සාමය රකින්න මේ ආයතනය හරිම වැදගත්. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු එක ප්‍රශ්නයක් ගැන හිතමින්.
අපි එදිනදා ජීවිතයේ ඇතිවෙන මේ වගේ ආරවුල් විසඳන්න මේ මූලික ආයතනය, ඒ කියන්නේ දිසා අධිකරණය නොතිබුණා නම් ඇත්තටම සමාජයට මොන වගේ දෙයක් සිද්ධ වේවිද?